The best analysis of Sri Lanka's 2025 budget presented by President Anura Kumara Dissanayaka of National People's Power or the Malamava. Analysis on ITN's Hafani Paya. Guest, Kumara Paramuna. Host, Charita Dhananjaya. March 27, 2025. අයිබෝවන් සුබදසනක් මේ ඔබේ වැඩසටහන 7 වෙනි පැය අපි සූදානම් අදත් ආරම්භ කරන්න ඔබට වැදගත් වෙන කාරණාවන් රටට වැදගත් වෙන කාරණාවන් පිළිබඳව නිරන්තරයෙන් අපි සාකච්ඡා කරනවා 7 වෙනි පැය හරහා. ඉතින් මේ දවස්වල වැඩි දිනේ කතා වෙන කාරණාවක් තමයි 2025 අයවැය කොහොමද අයවැය ප්‍රතිලාභ කොහොමද ජනතාවට ලැබෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ජාතික ජනබලවේග රජයේ මංගල අයවැය තමයි ඉදිරිපත් වුණේ 40 වන මුදල් අමාත්‍යවරයා විදිහට අනුකුමාර දිසානායක මහතා ඉදිරිපත් කළා. ඉතින් මේ 79 වන නිදහස් ශ්‍රී ලංකාවේ 79 වන අයවැය තමයි මේ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න මෙහි අන්තර්ගතයන් එහාට ගිහිල්ලා අපි රටක් විදිහට කොහොමද මේ අයවැය අපේ රටේ සංවර්ධනයට යොදාගන්නේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න දරුවන්ට නැනස පාදන ගුරුවරයෙක් විදිහට ඒ වගේම ආර්ථිකය පිළිබඳව විශ්ලේෂණයෙන් සිදු කරන බොහොම විද්වතෙක් විදිහට ඔබ අතර ප්‍රකට කෙනෙක් අපි මේ උදෑසන සාකච්ඡාව සඳහා කැඳවා ගත්තා. කුමාර පෙරමුණ මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබෝවන් සුදෑසනක් ඔබතුමන්ට. ඉතින් මේ උදෑසන අපි සූදානම් වෙන අයවැය ගැන සාකච්ඡා කරන්න. ඉතින් අයවැය පිළිබඳව සාකච්ඡා කරද්දී ඔබ බොහෝ අයවැයන් පිළිබඳව විශ්ලේෂණය කරලා තිබෙනවා. අදින් දන්නේ නෙවෙයි. ඒ ඉතිහාසයත් එක්ක බලනකොට. එතකොට මේ අයවැය ගැන අපි මූලිකව ගත්තොත් මොන වගේ විග්‍රහයකද ඉන්නේ? මොකක්ද අපි උඩින් බැලුවොත් පේන්නේ මොකක්ද මේ අයවැය පිළිබඳව? ඇත්තම අයවැය සම්බන්ධයෙන් චුට්ටක් කතා කරනවා නම් අපි ලංකාවේ මෙච්චර කාලයක් අයවැය අවුරුදු 75ක විතර අයවැය 79 වෙනි අයවැය යන්නේ. ඒකෝර හැමදාම අයවැය එකම මොඩල් එකකට තමයි අයවැය හැමදාම ගියේ. ඉතින් අලුත් රජයක් විදියට මේ රජය පරණ මොඩල් එක අයින් කරන්නේ නැතුව ඒ මොඩල් එකටම තමයි ඇවිල්ලා තියෙන අයවැය. නමුත් අපිට මීට වඩා වැඩි දෙයක් මේ අයවැයෙන් කරන්න පුළුවන්. රට දැන් ලංකාව ලෝකයේ ඉහළ තැනකට ගෙනියන්න නම් මේ අයවැය පොඩි වෙනසක් කරන්න ඕනේ. අපි ඉස්සරහට සාකච්ඡා කරමු මොනවද මේ අයවැයෙන් වෙන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එimhe ගිය අයවැය අපි තුමු පාන් ගෙඩියක් නිෂ්පාදනය කළා කියලා. මේ අයවැය බනිස් ගෙඩියක් හදන්න බෑ එකපාරට. ඒ නිසා ආණ්ඩුව හරි විධිමත් විදියට හරි සිස්ටම් එකේ මේ අයවැය ගෙනියනවා කියලා පාම්ම තමයි හදන්න ඕනේ මේ අවුරුද්දේට. මොකද අලුත් අයවැයක් එකපාරට වෙනසක් කරන්න බෑ. ඒ නිසා මේක හිමීට ග්‍රැජුවලි වෙනස් කරන්න ඕනේ. ඒකට මම හිතන්නේ නව ආණ්ඩුවක් විදියට ප්‍රවේශ වීම ඉතා හොඳයි කියලා පේන්නේ. නමුත් අන්තර්ගතයේ සෑහෙන ගලප ගන්න වෙනවා මේකට. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. ඒතොරින් සාමාන්‍යයෙන් හැඩයක් ගත්තයින් පස්සේ ආර්ථිකයේ සමහරවිට ඒක නිකන් ධනාත්මක ලිබරල් වාදී පැත්තකට ගෙනියනවා. ඊට පස්සේ සමහරවිට ගත්තොත් අර කියන්නේ මාක්ස්වාදී පැත්තට ගන්න රජයට තියෙන ඒ විවසායන් ඒ කියන්නේ රජයෙන් කරන නැත්නම් මේ පෞද්ගලික කරනවා මේ සියල්ල අතරද කොයි වගේ හැඩයක්ද මෙවර අයවැය ඔබතුමා දකින්නේ මේ ජාතික ජනබලවේගී මංගල අයවැය තුල? ඇත්තම ඒතර රජයක් විදිහට රජයේ මහජනතාවට සුබසිද්ධිය සපයන් තමයි අයවැයක් හදලා තියෙන්නේ. ඒතර රජය කරන්නේ බාහිරින් මුදල් ගන්නවා බාහිරින් කියලා කියන්නේ රට ඇතුළෙන්ම බදු ආදායම් ඒ ආදි වශයෙන් ආදායම් ගන්නවා ඒ ආදායම් විවිධ ශේෂ්ඨ වලට බෙදා හරින එකයි රජය කරන්නේ. ඒක තමයි අයවැයකින් කෙරෙන්නේ. ඉතින් මේ හරියට ගත්ත සල්ලි කොයි පැති වලටද බෙදලා තියෙන්නේ. ඒක අනාගතයේ සුබසිද්ධිය සඳහාද බෙදලා තියෙන්නේ කියන එක තමයි අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක ලිබරල් වාදීද ධනවාදීද ෆැසිස්ට් වාදීද කියන එක නෙමෙයි ඇත්තෙම. ඉතින් මෙන්න මේක කොහොමද වෙලා තියෙන්නේ කියලා වෙන එක තමයි අයවැයකින් බලාපොරොත්තු වෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඉන්නවා කියලා එක පවුලක මේක උදාහරණයක් විතරයි. එක පවුලක ඉන්නවා අම්මයි තාත්තයි. ළමයි 24 දෙනෙක් ඉන්නවා. උදාහරණයක්. ළමයි 24 දෙනෙක් ඉන්නවා. ඒකට තාත්තා තමයි ආදායම උපයන්නේ. අම්මා තමයි සම්පූර්ණ මේක පරිපාලනය කරන්නේ. වියදම් කරන්නේ. ඒතකොට ළමයි 24 දෙනෙකුට බෙදලා දෙන්න ඕනේ මේ සල්ලි එක එක්කෙනා. සමහරුන්ට අධ්‍යාපනයට දෙන්න ඕනේ, සමහරුන්ට සෞඛ්‍යයට දෙන්න ඕනේ. ඇයි මම මේ 24 කියලා ගත්තේ අමාත්‍යාංශ 24. ඒතකොට මෙන්න මේක කොහොමද මේ තාත්තගේ ආදායම පරිපාලනය කළා මේ ළමයි 24 දෙනා අතරේ සුබසිද්ධි ස්ථා බෙදලා දෙන්නේ. ඒතර අනාගත සුබසිද්ධියක් වෙන්න ඕනි, පාරිභෝජනය කරන්නත් ඕනි. මේක තමයි අයවැයක දකින්න ලැබෙන්නේ. ඒතකොට සම්පූර්ණ මුදලම පාරිභෝජන මේ ළමයින්ට 24 දෙනාට දුන්නොත් එම් පාරිභෝජනය කරන්න කියලා. ඒ පාරිභෝජනය කියලා කියන්නේ පුනරාවර්තන වියදම් කියන එකයි අපි. නැවත වියදම් වෙනවා. වියදම් කළා දැම්මොත් මේ ළමයින්ගේ අනාගතයක් නැති වෙනවා. ඒතකොට සම්පූර්ණ මුදලම ගොඩනැගිලි හදන්නේ මේ ගත්තොත් මේ මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ, සෞඛ්‍ය පිරිහිලා ගිහලා ඒ නිසා. ඒක මේක මැනේජ් කරන එක තමයි ඇත්තම අයවැයක් කරන්නේ. මේක බොහෝම කල්පනාවෙන් මැනේජ් කරන්න ඕනේ වැඩක්. දැන් මෙවර අයවැය ගත්තයින්
පස්සේ මේ කුමාර පෙරමුණ මහත්මයා මේ කියන්නේ වියදම සමස්තයක් විදිහට ගත්තොත් බිලියන 7190යි. 7190. එතකොට බිලියන 4990යි. ඒ කියන්නේ ට්‍රිලියන 5කට ආසන්න ප්‍රමාණයක් තමයි ආදායම. එතකොට අපි හැමදාම කියන විදිහට යම්කිසි ඒ පරතරය තියෙනවා. අය වේක ගොඩක් දුරට ගත්තයින් පස්සේ. එතකොට මේක අවම කර ගන්නවද පියව ගන්නවද? එතකොට මේ ඔබතුමාගේ කියන 24ට බෙදාගෙන යනකොට මේකේ ඇත්තම ලොකු සෙල්ලමක් දාන්න බෑනේ නේද? එහෙම තර්කයක් මෙන්න මෙහෙමයි ඔක වෙන්න ඕනේ. දැන් ඇත්තම ඔබතුමා හිතන්නේ බිලියන 7190යි තියෙන අපේ වියදම. ආදායම 4990යි. හරි. ඒක හරි. ඒක බිලියන 1200ක විතර බිලියන 2200ක. බිලියන 2200ක ගැටලුවක් තියෙනවා අපිට. හැම වෙලෙම දැන් අපි ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තොත් අපි 123ක වර්ධනයක් ආදායම සහ වියදමේ දෙකම. වියදමේ 123ක වර්ධනයක් ආදායම 124ක වර්ධනයක්. පෙන්නලා තියෙනවා. දැන් කියන්නේ දෙකම එක හා සමාන උඩට ගිහිල්ලා තියෙනවා. නමුත් මේක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. දැන් අපි බලමු අපේ කොච්චර වපසරිය කොච්චරද කියලා. අපි රුපියල් බිලියන 27000ක නිකම් බිලියන අමතක කළා දැම්මොත් 27000ක දල දේශීය නිෂ්පාදනයක් තියෙන ආයතනයක් මේක රටක්. රුපියල් බිලියන 27000යි. එතකොට මේ බිලියන 27000 දල දේශීය නිෂ්පාදනය වැඩි කරගත්තොත් බැරි වෙලාවත් අපිට පුළුවන් වෙනවා රජයට විශාල ආදායමක් ගන්න. ඒතකොට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ අයවැය තුල දල දේශීය නිෂ්පාදනය වැඩි කරගන්න අයවැයෙන් බර තැබීමක් කරන්න. දැන් එකපාරට කියන්න ඕනනම් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයට වියදම් කරලා තියෙනවා බජට් කරලා තියෙනවා රුපියල් බිලියන 500ක්. ඔව් මේ සැරේ 500ද 604ක්ද? 500ක් තමයි. 500ක්. ඒ කියන්නේ අර මේ ඖෂධ සැපීම බිලියන 500ක් වෙන් කරලා තියෙනවා. එතකොට කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 14යි. මොන බලන්න පරතරේ. දැන් ඇත්තම අපිට රජයට ආදායම් ලැබෙන්නේ මොනවෙන්ද විශේෂයෙන්? ඉතින් කර්මාන්ත ක්ෂේත්‍රයේ. එහෙනම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නගා සිටවන්න දේශීය ව්‍යාපාරිකයන්ට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මහා පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටවන්න ආයෝජක නගා සිටවන්න විශාල බරතැබීමක් කරන්න ඕනේද නැද්ද? එහෙම කරා නම් ඊළඟ අවුරුදු වල අපිට විශාල මහා පරිමාණයෙන් අපේ ආදායම වැඩි කරගන්න තිබා රජයට. කර්මාන්ත ටික වැඩි කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ තැන් තමයි මම පෙන්නන්නේ. සෞඛ්‍යයෙන් කපන්නත් බෑ ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා අනිත් පැත්තේ. ඒක තමයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් සෞඛ්‍යයට අපි බිලියන 500ක් වෙන් කරද්දී අපි ඉක්මන් වුණා වැඩි මං හිතන්නේ මේ ප්‍රශ්නෙට. සෞඛ්‍යයට බිලියන 500ක් වෙන් කරන්නේ නැතුව අපිට මෙහෙම කරන්න තිබුණා නම් උදාහරණයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන අකාර්යක්ෂමතාවයන් තියෙනවානේ. ඒ අකාර්යක්ෂමතාවයන් නැති කළා බිලියන 500ක් වියදම් කරන ප්‍රමාණයම හදාගත්තා නම් පැහැදිලි මං කියන එක අකාර්යක්ෂමතාවය අඩු කළා. බිලියන 500ක සේවාවක් එනවනේ අපිට. ඒ සේවාව බිලියන 300කින් ගන්න පුළුවන් වුණා නම් බිලියන 200ක් ඉතිරි කරගන්න තිබ්බා. ඒකෙන් 100ක් වෙන් කළා නම් කර්මාන්ත අමාත්‍යාංශයට විශාල ආදායමක් ඊළඟ අධීරේ ගන්න තිබුණා අපිට. ඊළඟ අයවැය අපිට ලේසි කරගන්න තිබුණා. ඉතින් එතකොට දැන් කර්මාන්ත අමාත්‍යාංශයට වෙන් කළා කියලා කියන්නේ විශාල ප්‍රමාණයක්. දලදේශීය නිෂ්පාදනය මොකද වෙන්නේ? මහා පරිමාණය වැඩි වෙනවා. දලදේශීය නිෂ්පාදනය වැඩි වෙනවා කියලා කියන්නේ නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ රජයට වැට් ආදායම් බද්ද. දැන් වැට් බද්ද අපිලා ඇවිල්ලා තියෙනවා බිලියන 2770ක්. බිලියන 2770 තමයි වැට් බද්ද තියෙන්නේ. 1200ක් විතර තමයි තියෙන්නේ අපේ සාමාන්‍ය ඉන්කම් ටැක්ස් එක. එතකොට අපිට මේ 2200 කියන එක තව ඉස්සා ඉක්මනට 100කින් 200කින් වැඩි කරනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි හරි කොහාටද ආයෝජනය කරන්නේ? කොහාටද දාන්නේ? ඉතින් අපේ අර සුබසාධන රාජ්‍ය සංකල්පයයි මේකත් එක්ක ඉන්නකොට දැන් ඇත්තටම අපහසුයි ඔබතුමා කියන අර එකවරම බනිස්කිඩි හදන්නත් බෑ. නමුත් යම්කිසි තැන්වල තියෙනවා දැන් ජනාධිපති වැය ශීර්ෂවල යම්කිසි අඩුවක් තිබෙනවා. බිලියන 45ක් තියෙනවා. එහෙම ගත්තයින් පස්සේ යම්කිසි වෙනසක් සහ යම් මුල පුරලා තිබෙනවා කියන එක ඒක තමයි මම දැන් ඔබතුමාට කිව්වේ අර ගිය අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්දේදී එකපාරට වෙනසක් කරන්න බෑ මේක. බනිස්ක එකක් පාංගෙඩියක් කරන්න බෑ. නමුත් මේකේ තව පොඩ්ඩක් මේ නම්‍යතාවය කරන්න තිබුණා කියන එක තමයි මගේ අදහස. තව පොඩ්ඩක් නැමීමක් කරන්න තිබ්බා. ඒ කියන්නේ ව්‍යාපාරිකයන්ට දකින්න ලැබෙන්න තිබ්බා. ආයෝජකයන්ට දකින්න ලැබෙන්න තිබ්බා මේ අයවැය. අයවැය සාමාන්‍ය මිනිස්සුන්ට සාමාන්‍ය ජනතාවගේ අදහස තමයි දැන් අපි මේක මීඩියා එකේ සාකච්ඡා කළාට සාමාන්‍ය මිනිස්සුන්ගේ අදහස තමයි අපිට මොනවද හම්බුනේ කියලා. අපිට මොනවද හම්බුනේ කියන එක නෙමෙයි අද වැදගත් වෙන්නේ. හෙට මොනවද අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒක තමයි මහජනතාව හිතන්න ඕනේ මේකෙදි. ඒ කියන්නේ මගේ පඩිය රුපියල් 20000කින් වැඩි වුණාද 10000කින් වැඩි වුණාද 5000කින් වැඩි වුණාද කියන එක නෙමෙයි. සමස්ත වියදම රටේ අඩු කරගන්න පුළුවන් නම් මුළු සමස්ත මිලියන 22 24ටම විශාල වරප්‍රසාදයක් ලැබෙනවා. ඒ කියන්නේ දැන් මේක ඇතුළට යන්න පුළුවන් අයවැය ඇතුළට. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බලශක්ති. බලශක්ති අමාත්‍යාංශයට අපි වියදම් කරලා තියෙන රුපියල් බිලියන 21යි. අපේ විශාල වියදමක් තියෙන්නේ බලශක්ති වෙනුවෙන්. අපි වැය කරන්නේ හැම වෙලේම තෙල් වෙනුවෙන් විදුලිය වෙනුවෙන් වැය කරන්නේ. විදුලි බිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක ව්‍යාපාරිකයන්ට බැරි වෙලා තියෙනවා මේ විදුලි බිල වැඩි වෙලා තියෙන හින්දා අපේ
අපේ අනික් කලාපයත් එක්ක සෙල්ලම් කරන්න. තරම් කරන්න අමාරුයි. තරම් කරන්න බෑ ඇත්තෙම. ඒකට අපිට පුළුවන් වුණා නම් ඒ අමාත්‍යාංශ වලට වැඩිපුර ශීර්ෂය යොදලා බලශක්තිය වැඩි කළා අපේ විදුලි බිල අඩු කරගන්න පුළුවන් වුණා නම් අපිට විශාල අර දලදේශීය නිෂ්පාදනයත් එක්ක තමයි අපි සෙල්ලම් කරන්න ඕනේ ඇත්තෙම. දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්න තමයි සෙල්ලම් කරන්නේ. අපිට එනගොඩ වැඩි කරගන්න. ඉතින් රජයට හරි ලේසි. ඇත්තම රජයට එක ව්‍යාපාරිකයෙක් කියලා හිතන්න ලංකාවේ ඉන්නේ. එක්කෙනා ඉන්නේ. එයාගෙන් රුපියල් 100ක් ගන්නවා කියලා හිතන්නකෝ රජය. ව්‍යාපාරිකෝ දෙන්නෙක් හැදුවොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ ආදායම් මාර්ගයක් තව හැදුවොත් රුපියල් 200ක් හම්බෙනවා නිකන් ඉඳලා. රජයට වෙන කරන්න දෙයක් නැහැනේ. ඒක නිකන් ඉඳලා සල්ලි ගන්න පුළුවන්. ඒක නිකන් ඉඳලා සල්ලි ගන්න ආදායම් මාර්ගය රජය හදන්න ඕනේ. මේ අවුරුද්දේ හදන්න ඕනේ. හැදුවාම ඊළඟ අවුරුද්දේ නිකන් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේකට අයවැය නැඹුරු වෙන්න ඕනේ. ඉතින් නැතුව මේ දැන් අපේ දැන් සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ ඉතිහාසය තුලම තිබෙන්නේ මේ ඔය කියන කාරණාවන් එක්ක. එතකොට එහි යම්කිසි පරිවර්තන ගණනාවක් මෙවර සිද්ධ වෙලා තිබෙනව නේද? අන්න ඒ ගැන අපි ඒ කියන්නේ ඒ වගේන් අපිට බැයිද මේ දවදුරට පේවරක් තබන්න නැත්නම් ඉස්සරහට තියන්න අදහසක්? මම ඔබතුමාට කිව්වේ අවුරුදු 79ක්ම ඇවිල්ලා තියෙනවා. මේ අවුරුද්දෙත් පාංගිරිය ඒ විදිහටම තමයි දාලා තියෙන්නේ. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා මේ අයවැය මේ අයවැය වියදම් කරන සල්ලි අපිට පොඩි විශ්වාසයක් තියෙනවා මේවැය දූෂණයක් පංචාවක් වෙන එකක් නැහැ මේව හරියට ක්‍රියාත්මක වෙයි කියලා. එතන අපිට පොඩි වාසියක් තියෙන පුළුවන් ඊළඟ අවුරුද්දේ. මෙච්චර කාලයක් එහෙම උනේ නැති හින්දා. දැන් උදාහරණයක් ගත්තොත් මම දැක්කා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට වැය ශීර්ෂය තිබ්බා බිලියන 500ක් විතර. 487ක්. ඉතින් ඒකෙන් ප්‍රාග්ධන මේ පුනරාවර්තන වියදම් නෙමෙයි ප්‍රාග්ධන වියදම් බිලියන 435ක් දාලා තිබ්බා. ඉතින් ඒකෙන් ප්‍රාග්ධන වියදම් දාන කියන වරාය සංවර්ධනය කරන්න නෙමෙයි යන්නේ. අන්න ඒව ඇත්තම ඉතාල වැදගත් රටකට. ඒකෙන් බිලියන 35යි දාලා තියෙන පුනරාවර්තනය. ඒ කියන්නේ පඩි නඩි ගෙවන්න. ඇත්තම අපේ ලංකාවේ බිලියන 1200ක්ම ගිහලා තියෙන පඩි ගෙවන්න. මහජනතාවගේ විවිධ අංශවල පඩි ගෙවන්න. රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවන්න. වැටුප් ගෙවන්න. ඒකට ගිහලා තියෙන බිලියන 1200ක්. ඉතින් රජයේ සේවකයන්ට සහ රාජ්‍ය ආයතනවල වැටුප් ගෙවීම තමයි විශාල වශයෙන් වැය වෙලා තියෙන්නේ. මේකෙන් බිලියන 100ක් විතර අපිට අපේ සාමාන්‍ය වචන වලින් කිව්වොත් මේකෙන් බිලියන 100ක් විතර අපිට කඩා ගන්න පුළුවන් වුණා නම් අනිකුත් අංශවලට අපිට ඊළඟ අවුරුදු ලේසි වෙනවා. අපිට උනේ අද ලේසි වෙන්න නෙමෙයි. අපිට උනේ ඊළඟ පරම්පරාව ඊළඟ අවුරුදු ලේසි කරගන්න. ව්‍යාපාර ටික හදා ගන්න පුළුවන් නම් රජයේ කාර්යක්ෂමතාව හදා ගන්න පුළුවන්. මම කිව්වා සෞඛ්‍ය අමාත්‍යාංශේ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවය වැඩි කරලා ඒ සේවාවම ගන්න පුළුවන්. බිලියන 500ක් වියදම් කරන්නේ නැතුව බිලියන 300ක් වියදම් කරලා ඒ සේවාවම ගන්න පුළුවන්. අන්න ඒක කරගන්න පුළුවන් වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස මෙතන. ඔව් නමුත් අර මේ ආපු අර පුතුමා කියන කාරණාවත් එක්ක ගත්තම මේ ආපු සිස්ටම් එකේ තිබෙන ඒ යම්කිසි ඒ යාන්ත්‍රණයේ යම්කිසි වෙනසක් සිදු යුතුයි නැතුව අපිට අපේ මේ ආර්ථිකය පිළිබඳව සාකච්ඡා කරමු. උතුමාර මේ සාකච්ඡාවේදී කතා කරා මීට පෙර සංවර්ධන මේ සාකච්ඡා කළා අපේ සංවර්ධනයක් යම් පිළිබඳව සාකච්ඡා කරද්දී මෙවර අයවැය පිළිබඳව ඊටාත්ම සාධනීය තත්වයන් තිබෙනවා කියලා. මොකද පහුගිය කාලේ ඒ ඇතිවෙච්ච ආර්ථික අර්බුද තත්වයන් ඉන් පස්සේ ඇතිවෙච්ච මේ දේශපාලන ව්‍යුහයන් මේ සියල්ලත් එක්කම ඇත්තටම ලොකු අර්බුද රැසක් රට තුල ඇති වුණානේ. ඉන් පස්සේ ඇත්තටම අර මීටර 100කවත් කහපට කරගන්න බැරි වුණා. එහෙම තමයි මිනිස්සු කියන්නේ සංවර්ධනයක් කරන්න බැරි වුණා කියලා. සංවර්ධනයක් නැතිව ඉස්සරහට යන්න හැකියාවක් නෑ. නමුත් දැන් මේ මධ්‍යම වේගී මාර්ග වෙන්න පුළුවන් වෙන මාර්ග වෙන්න පුළුවන් ඒවා ආරම්භ කළා. ඒතකොට මෙවර අයවෙන් යම්කිසි ශක්තියක් දීලා තියෙනවා නේද මේ සංවර්ධන කටයුතු වලට. ඒතකොට ඒ කියන්නේ අපේ ආදායම් වියදම් කළමනාකරණය තුල. ඇත්තටම දීලා තියෙනවා. සමහර දැන් මම උදාහරණයක් කිව්වේ සිවිල් ගුවන් සේවා සහ වරාය සංවර්ධනය වෙනුවෙන් බිලියන 435ක දීලා තියෙනවා බජට් එකක් ඇත්තෙම. ඒ වගේම සමහර අංශ වලට විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. අපිට දැන් මේ බජට් එක ඇතුළට ගියාම තව දැනෙනවා. දැන් මේක දෙනවා රාජ්‍ය පරිපාලනය සහ පළාත් සභා පළාත් අමාත්‍යාංශයට බිලියන 580ක් වෙන් කරලා තියෙනවා. පළාත් සභාවලට. ඉතින් මේ බිලියන 580ක් කියලා කියන්නේ හිතා ගන්න බැරි ගාණක්. බජට් එකෙන් 10%ක් වගේ. අපි ඔබතුමාට තේරෙනවා ඇති 4990න් 500ක් කියලා කියන්නේ 490ක් වුණා නම් 10%ක්. බජට් එකෙන් 10%ක් පළාත් සභා පළාත් අමාත්‍යාංශයට වෙන් කළා කියලා කියන වැටුප් ගෙවීම වෙන් කළා තියෙන්නේ. ප්‍රාග්ධන වියදම් නෙවෙයි. ගෙවල් හදන්න ගොඩනැගිලා දාන්න නෙවෙයි. ඉතින් මේකෙන් කොටසක් අපිට ඉතිරි කරගන්න පුළුවන් වුණා නම් මේකෙන් බිලියන 100ක් කියලා කියන්නේ. මම ඔබතුමාට කිව්වා එකක් බලශක්තිය යොදලා තියෙන බිලියන 21යි කියලා. අතනින් 100ක් ඉතිරි කරගත්තා නම් මේ වගේ බලශක්ති වියදම් කරන්න පුළුවන් 4 ගුණයක්. ඉතින් කර්මාන්ත අමාත්‍යාංශයට බිලියන 14යි වෙන් කරලා තියෙනවා. ඇත්තම ඉතින් මම දකින්න විදිහට මදි ඇත්තෙම. ඒක තව 14ක් නෙමෙයි මේක 30ක් 50ක් වුණත් කමක් නැතව කර්මාන්ත ඇති කළා කර්මාන්ත ගම්මාන ඇති කළා දලදේශීය නිෂ්පාදනය මගේ අදහස තමයි දලදේශීය නිෂ්පාදනය වැඩි කරන්න තමයි ඕනේ. ඒකට තමයි රජයට ආදායම් හම්බෙන්නේ. වියදම් කළාට නෙමෙයි. උදාහරණයක් ගත්තොත් ඔය ඔබතුමා කියන උත්තර හරි. රුපියල් බිලියන 4990න් රුපියල් 500ක් රාජ්‍ය පරිපාලනය සහ පළාත් සභා වලට 500යි රුපියල් බිලියන 500ක් ඒතර අපේ ණය ගෙවීම සඳහාත් ණය ගෙවීම නෙමෙයි කියන්නේ සෞඛ්‍ය සඳහා 500යි අධ්‍යාපනයේ 272යි
කෘෂිකර්මයට 200යි. බිලියන 1400ක්ම වෙන් කරලා තියෙන්නේ අංශ 4කට විතරයි. 24ක් තියෙනවා. ඒතකොට තව 20ක් තියෙනවා. ඒ අංශත් වැදගත්. ඩිජිටල් කරණයට මම හිතන්නේ බිලියන 16ක් විතරයි වෙන් කරලා තිබුණේ. 16යි. හැබැයි මේක ඉතා වැදගත් සාධකයක්. මේකට තව පොඩ්ඩක් වෙන් කරා නම් වැඩිපුර වෙන් කරා. මේක රජයේ අලුත් සංකල්පයක්. මේක හොඳ සංකල්පයක්. ඊළඟ අවුරුදු 2-3 වෙද්දී ජනාධිපතිතුමත් කිව්වා මම දැක්කා ලංකාව ඩෙවලොප් කරන්න පුළුවන් සෑහෙන මේ ඩිජිටල් කරණයෙන්. ඒකට තව පොඩ්ඩක් වෙන් කරා නම් හොඳයි කියලා හිතන්නේ. ඒ කියන්නේ සමහර තැන්වල ගොඩාක් වැඩි තැන් වලින් අඩු තැන් වලට ගන්න තිබුණා කියලා හිතන්නේ. මේකේ ඒ ක්‍රියාකාරී වීම එච්චරම හොඳ මදි. ඒ කියන්නේ 24න් 4කට 120ක් යොදවනවා කියලා කියන්නේ ටිකක් වැඩි වගේ පේන්නේ. නමුත් අපි ඉස්සලම කිව්වා නමුත් ඒවා ඇත්තටම අර ආපු මේ ක්‍රියාවලියත් එක්ක දැරිය යුතු වියදම් වලම මේ සීමාවක් ඉන්නේ. හාට යම්කිසි තීරණයක් ගන්නවා කියන්නේ ඒක ටිකක් අමාරුයි. මේ කියන්නේ රාජ්‍යයක නැත්නම් ආණ්ඩුවක ස්ථාවරත්වයේ සහ ඒ තිබෙන බැඳීම් එක්ක ඒක ඇත්තටම ගැටලුවක් තිබෙන එය සාකච්ඡා කළ යුතුයි ඉදිරියට ආ යුතුයි කියන කාරණාව පිළිබඳව ඔබතුමා සඳහන් කළපු නිසා මේ අර ඩිජිටල් පරිවර්තන පනත පිළිබඳව සංශෝධනයක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම ඊට අදාළ යම්කිසි අලුත් සැලසුම් සකස් වෙලා තිබෙනවා. එතකොට මේ හරහා තමයි බලාපොරොත්තු වෙලා තිබෙන අර නෝට් 2 වෙනුවට ඩිජිටල් ආර්ථිකය කරා යන මේ වගේ වැඩසටහන් වැඩ සැලැස්මක් මේ තුල තිබෙනවා. මොකද ඒ පිළිබඳව ඔබතුමාගේ දැක්ම. ඉතා හොඳ අවස්ථාවක් මේක. හැමෝටම සෑම කෙනෙකුටම හැඳුනුම්පතක් දෙන්න. හැඳුනුම්පත අනුව ටැක්ස් පේයර් කෙනෙක් වෙන්න. ඒ අනුව විදේශ ගමන් යන්න. මේ සියලුම ඒක රාශි වුණාම මේ ඩිජිටල් කරණය හරහා ඇත්තම රජයට ආදායම උපය ගන්න ලේසි වෙනවා. ක්‍රමානුකූල වෙනවා. ඒ නිසා මේක ඇත්තම ඉතා හොඳ අවස්ථාවක් ඉස්සරහට රජයට ආදායම් බදු ගන්න. පුද්ගලයන්ගෙන් බදු අය කරගන්න. මම මෙතෙන්දි සාකච්ඡා කරන්න උත්සාහ කළේ පුද්ගලයන්ගෙන් බදු අය කරගන්නවට වඩා පුද්ගලයන්ට බදු ගෙවීමේ හැකියාව ඇති කරන්න පුළුල් කරන්නයි. ඒක දෙකක් ඇත්තෙම. ඔබතුමාගෙන් මම මුදල් අය කරනවට වඩා ඔබතුමා පුළුල් පුද්ගලයෙක් කරන්න වියදම් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔබතුමාගෙන් අය කරගන්න ඕනේ. අන්න ඒ දෙක තමයි පොඩ්ඩක් අපි පටල ගන්න නැතුව කරගන්න වෙන්නේ. ඒ කියන්නේ එතකොට ඒ සඳහා වූ ක්‍රියාදාමයක් මෙබර අයවැය තුළ යෝජනා කරලා තිබෙනවා. එතකොට දැන් අර පිටිස්ස වැඩි වුණායින් පස්සේ මේ තාක්ෂණය වැඩි වුණායින් පස්සේ උන් එක තියෙන සම්බන්ධය තමයි ගොඩනගන්නේ. අනිවාර්යයෙන්. ඒ හරහා හොඳ තත්ත්වයක් ඒක. ඒක තව ටිකක් වෙන් කරන්න තිබුණා කියලා තමයි මගේ අදහස. බිලියන මම හිතන 16ක් වෙන් කරලා තිබුණේ. කමන්නේ පළවෙනි අවුරුද්දේ හින්දා වෙන්නේ නැති දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්දේ මම හිතන බිලියන 30 40ක් වෙන් කරයි මේ වෙනුවෙන්. එතකොට දැන් මෙවර ඇත්තටම අයවැය තේමාව බවට පත් වුණෙත් අර පෝසත් රටක් කියන ඉලක්කයනේ පෝසත් රටකට පළමු පියවර කියලා තමයි මෙවර අයවැය ජාතික ජනබලවේගය අරගෙන එනකොට සඳහන් කළේ ජනාධිපතිවරයා සඳහන් කරෙත් එය. එතකොට මේ පෝසත් රටකට අපි ඉස්සරහට අරගෙන යද්දී එතකොට මේ අයවැය තුල මේ සංවර්ධන ඉලක්කයන් ගත්තයින් පස්සේ අපේ තිබෙන අපේ ණය ගෙවීම IMF ගණදෙනු තියෙනවා. ඒවත් එක්ක ගනිද්දී අපිට හොඳ පියවරක් තිබිලා තියෙනවා කියලා සාමාන්‍යයෙන් අපිට අදහසක් ගන්න පුළුවන්ද? නැත්නම් මොකක්ද දෙතෙන්දී ඔබතුමාගේ විග්‍රහය? ඇත්තෙන්ම අපි බිලියන 100ක් 105ක් ණය වෙච්ච රටක් දැනට. ඩොලර් බිලියන. ඒ කියන්නේ රුපියල් ගත්තොත් එහෙම බිලියන 30000ක් විතර. අපි බිලියන 3000ක් 2950ක් ඇත්තෙම බිලියන. පොලි ගෙවන්න ඕන රටක්. දැන්ට පොලියක් ගෙවන්න ඕනේ. දේශීය විදේශීය පොලිය ගෙවීම බිලියන 2900ද. ඔබතුමාට තේරුම් නැති 4990කින් 2950 කියලා කියන්නේ පොලිය සඳහා මම හිතන්නේ මේ බිලියන 2950 3කට ආසන්න ගන්න ට්‍රිලියන් 3කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් හම්බ කරන්නෙම 4900 5000ක් කියලා හිතමුකෝ. 3000ක් පොලිය ගෙවන්න ඕනේ. ණය නෙමෙයි පොලිය ගෙවන්න ඕනේ. ණය අමතක කරමු. පොලිය ගෙවන්න 3000ක්. ඒ නිසා මේ වගේ ආර්ථිකයක් තියෙන රටක්. ඒකයි මම කිව්වේ මේක අපි පොඩියට හිතන්න නරකයි කියලා. මේක බෑ නෙමෙයි. මේක ඉතාම සරල පුළුවන්. අපි ලෝකෙත් එක්කනේ දකින්නේ. ඇමරිකාව ගත්තොත් එහෙම සමහරවල්ලාට ඇමරිකාවේ මේ සුබ සාධනේ නැත්නම් ආරක්ෂාව වෙනුවෙන් යොදන බජට් amount එකවත් අපේ බජට් එකේ ෆ්ලොරිඩාවල ගින්නටත් විදහුණා විතරනේ. ඒ නිසා මේක අපි මේ ලොකුට හිතන්න ඕනේ නැහැ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඇලොන් මාස්ක්ගේ මේවර එයාගේ වත්කම එලි කරලා තියෙනවා රුපියල් ඩොලර් බිලියන 450යි. ඒතර අපි ණය වෙලා තියෙන 100යි. ඉතින් එක මිනිස්සෙක් එතන 450ක් තියාගෙන අපි මිලියන 24ක් කතා කරනවා 104ක් ගැන. ඒ නිසා මේක බොහොම සරල දෙයක්. මේක ගැන ලොකුට හිතන්න ඕනේ නැහැ. අපි මේක ඔළුව කල්පනා කරලා වැඩ කිරීම විතරයි මෙතන කරන්න ඕනේ. ඒ නිසා අපි දලදේශී නිෂ්පාදනය හැම වෙලේම සාකච්ඡා කරන එක තමයි දලදේශී නිෂ්පාදනය වෙලි කරගන්න එක. දලදේශී නිෂ්පාදනය පුළුල් කරගන්න වියදම් කරනවා කියලා කියන්නේ ඒක ඉතා වැදගත් ඉස්සරහට මේ ණය ටික ටක් ගාලා ගෙවලා දාන්න පුළුවන්. පොලිය ගෙවන්නත් පුළුවන්. සමහරවිට මේක නිරීක්ෂකයෝ කියයි මේක සරල කාරණයක් කියලා ගන්න එපා කියලා. නමුත් මේක අපි පුළුල් කරගන්න පුළුවන් නම් අපිට මේක නැතුව පටු කරගෙන බෑ මේක. පටු කරගත්තොත් අපිට ගෙවා ගන්න බැරි වෙනවා. මේක පුළුල් කරගත්තොත් මේක විනිවිද දකින්න පුළුවන් වුණොත් මේ ණය ගෙවනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොලිය ගෙවන එකත් එහෙම තමයි. රජයේ ආදායම වැඩි කරගන්න උත්සාහ කරනවා. රජයේ විශේෂයෙන්ම කියන්න ඕනේ රජයේ වියදම් කරන්න නරකයි. විශේෂයෙන්ම සුබ සාධන වෙනුවෙන් විශාල ප්‍රමාණයක් වැය කරන්න නරකයි අපි මෙච්චර ණය බරක් තියෙද්දි. ඔබතුමාගේ ගෙදර විශාල ණයක් වෙලා තියෙනවා.
ගෙදර පේන් කරන්න, ගෙදර අලුත් බඩු ගන්න ඒවට යන්න නරකයි. හොඳ තැන් වලින් පරිභෝජනය කරන්න, කන්න බොන්න, හොඳ දේවල් කන්න බොන්න කැමති තමයි. නමුත් හොඳ නෑ මේ වෙලාවේ ණයක් ගෙවන්න තියෙද්දි. ඒ නිසා මේක හරියට සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම ඉතාල වැදගත්. මේ බජට් එකෙන් දකින්නේ, බජට් එකෙන් පේන්නේ ඒක තමයි. මොනවද වෙන්නේ යන්නේ කියලා. කමන්නේ පළවෙනි අවුරුද්ද නැවුම් අයවැයක්. ඒ නිසා අපි අවස්ථාවක් දෙන්න ඕනේ. ඊළඟ අවුරුද්ද වෙද්දී මීට වඩා වැඩි යමක් කිරීම තමයි. ඔව්. මේ අවුරුද්දේ පළවෙනි අයවැය විදිහට ගැටලුවක් නෑ මේක ඇත්තටම. කියන්නේ මේක අතර මේක එන්නෙත් මේ මූලිකව ගත්තයින් පස්සේ මාස කීපයකට ඉන්නේ අප්‍රේල් වෙනකල් අතුරු සම්මතයකින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මාස 8කට වගේ කාලයකට ඒ මාස 8කට මෙච්චර සැලසුම් සහගතව කරපු එක ඇත්තම වටිනවා කියලා මගේ දැක්ම. එතකොට විශේෂයෙන්ම මේ ජනාධිපතිවරයා සඳහන් කළා මේ තුන්වන වර කියවීමේ අවසන් කතාව කලින් පිළිතුරු කතාව සිදු කරමින් සඳහන් කළා අර ඔබතුමා කිව්වා වගේ මේ ණය නැති රටක් පිළිබඳව සාකච්ඡාවේදී 28 වෙනිකොට අපිට අර IMF කිව්සුම් අනුව දැන් අපේ මේ නවත්තලා තියෙන ඒ ණය ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට කිසි බයක් ඇති කරගන්න එපා. අපිට මේ ස්ථාවරයට යන්න පුළුවන් කියන කාරණේ බොහොම දැඩිව බොහොම ස්ථාවරයකින් යුතුව සඳහන් කළා. ඒ සඳහා වූ යම්කිසි පියවරයන් අනුගමනය කළ යුතුද? කොහොමද ඒ සඳහා වූ කටයුතු පිළිබඳව ඔබතුමා දකින්නේ මේ අයවැය තුළ? ඇත්තම අපේ ණය ගෙවන්න ලොකු කර්තව්‍යයක් නෙමෙයි. අපිට ණය ගෙවන්න පුළුවන්. එතන ජනාධිපතිතුමාගේ තියෙන කොන්ෆිඩන්ස් එක ඉතා වැදගත් රටට. ඒ කොන්ෆිඩන්ස් එක තමයි නායකයෙකුට තියෙන්න ඕනේ. නායකයෙකුට පුළුවන් වෙන්න ඕනේ රයිට් බය වෙන්න එපා කියලා තමන්ගේ සේවකයන්ට, තමන්ගේ පාක්ෂිකයන් නැත්නම් තමන්ගේ රටට කියන්න. ඒකම ඇත්තෙන්ම ව්‍යාපාර දියුණු කරන්න. ඒක තමයි පළවෙනි පියවර ඇත්තේ මේ කියන්නේ. ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එක ඇති කරන් රටට ඇති කරන විශ්වාසය. ඒක තමයි පළවෙනිම එක. සල්ලි ඕනේ නැහැ ඒක ඇති කරන්න. ඒක ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව බොහොම ලස්සනට කරන වැඩක්. ඒක ඇත්තෙම ඒක තමයි පළවෙනි පියවර ආර්ථිකේ. කොන්ෆිඩන්ස් එක ආර්ථිකයට ඇති කරන එක. එතකොට තමයි මිනිස්සු එන්නේ. ඊට අමතරව තව ආර්ථිකේ කරන්න තියෙනවා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල හිමීට මම හිතන්නේ කරගෙන යයි. ඒ වැඩපිළිවෙල හරියට කරගන්න පුළුවන් නම් අපිට මේ ණය කරන කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. පොලි කරන කියන එකත් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි පුළුවන් තරම් අපේට ආදායම් මාර්ග ලැබෙන පැති මම මේ බජට් එකටම රිංගුවොත් ඇතුළට බිලියන 21ක් වෙන් කරලා තිබුණා සංචාරක අමාත්‍යාංශයට. විදේශ කටයුතු හා සංචාරක. ඉතින් අපිට වැඩිපුරම ආදායමක් ලැබෙන්නේ දැන්ට මේ වෙලාවේ කවුද හැමෝම කතා කරන්නේ මොකද්ද? සංචාරක ගැන. ඒතර අපි බජට් එකෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කරලා විවිධ දේවල් කරන්න ඕනේද නැද්ද ඒක ඇතුලේ? කරනවා. අනිවාර්යයෙන්. ඒතර ආයෝජකයෝ ගෙන්න ගන්න තමයි අපි හැම වෙලේම කතා කරන්නේ. ඒ කියන්නේ අපිට දකින්න ආයෝජක ගේන්න ඕනේ කියලා. ආයෝජක එන්න ඕනේ. ඒතකොට තමයි ලංකාවට ඩොලර් එන්නේ ඇතුළට. එතකොට මේ ඩොලර් ගේන වැඩේ ආයෝජක ගෙනාවත් අපිට ණය ගවන්න ලේසි. ඒ කියන්නේ රජයට ආදායමක් වෙන්නේ නැහැ මේ ටික. නමුත් ඩොලර් තියනවා කියලා කියන්නේ ගෙවන්න ලේසි. එතකොට මෙන්න මේ වෙනුවෙන් බජට් එක යම් ව්‍යායාමයක් කරලා තියෙනවද නැද්ද? අපි කතා කරන්නේ ඒක නම් ඒ වෙනුවෙන් ව්‍යායාමයක් කරලා තියෙනවා. ඔපේ පළවෙනි මාස දෙකේ සංචාරක ක්ෂේත්‍රයෙන් බිලියන 700කට ආසන්න ප්‍රමාණයක් දැන් ලැබිලා තියෙනවා. ලැබිලා තියෙනවා. බලන්න මිලියන 80ක් ඩොලර් මිලියන බිලියන 4ක තමයි අවසන් බලාපොරොත්තු මිලියන 3 නේ. ඔව්. එතකොට අපි දැන් එහෙනම් ඔබතුමාට ලැබෙන ආදායමක් තියෙනවා නම් මොනවා හරි. ඒ ආදායම ලැබෙනකම් බලාගෙන ඉන්නවා නම් තව ටිකක් ඒකට වියදම් කරලා කමක් නැහැ නේ. ඒ නිසා බජට් එකෙන් වෙන් කරන්න ඕනේ ඒ වගේ දේවල් වලට. එතකොට මම අර කිව්ව 4කට වෙන් කරලා තියෙනවා 125. අපිට ආදායම් ලැබෙන පැති වලට අඩුවෙන් වෙන් කිරීමක් වෙලා තියෙනවා. ඉතින් මේව තව පොඩ්ඩක් ඩෙවලොප් කරන්න ඕනේ. ආයි නැවත කියන්න පුළුවන් වුණනම් කර්මාන්ත අමාත්‍යාංශය විශේෂයි. ඊළඟට විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යාංශය. කුෂිකර්මයේ කමක් නැහැ. කුෂිකර්ම බිලියන 216ක් වෙන් කරලා තිබුණා. ඒක ගැටලුවක් නැහැ. කුෂිකර්ම ශාස්ත්‍රයේ ඇත්තම ලංකාවේ දල් දේශීය නිෂ්පාදනය උත් අපිට සෑහෙන 120ක් විතර ප්‍රමාණ 117ක විතර ප්‍රමාණයක් ලැබෙනවා කුෂිකර්ම ශාස්ත්‍රයෙන්. ඉතින් ඒකට කමක් නැහැ වියදම් කළාට. හැබැයි කුෂිකර්ම ශාස්ත්‍රයේ ඇතුලේ විශාල පුනරාවර්තන වියදම් ප්‍රමාණයක් තියෙනවා කුෂිකර්මලේද. හරි මේ ආදි වශයෙන් සෑහෙන වාරි මාර්ග කටයුතු විශාල වියදම් ප්‍රමාණයක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්නත් දැනගන්න ඕනේ අපි. නිකන් වියදම් කළාට වැඩක් නැහැ. අධ්‍යාපනයේ වියදම් කරලා තියෙනවා රයිට් අධ්‍යාපන නම් ගැටලුවක් නැහැ. අධ්‍යාපනයේ දියුණු වුණොත් මිනිස්සුගේ අධ්‍යාපනය වැඩි වුණොත් සෑහෙන රටට වාසියක්. දල් දේශීය නිෂ්පාදනය විශාල ලෙස වැඩි වෙනවා. අධ්‍යාපනය ඉතා වැදගත් තැන. ඉතින් මේ වියදම් කරන සල්ලි හරියට මුදල් හරියට යෙදුණාද ඒක ප්‍රතිඵලයක් එනවද කියලා ඉතා වැදගත්. මෙන්න මේකට වෙනම අමාත්‍යාංශයක් හදුවා නම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. දැන් මේක අපි ගැඹුරට ගියොත් එහෙම ලංකාවේ මිලියන 1.6ක් රාජ්‍ය සේවකයෝ. රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය හදාගන්න වෙනම අමාත්‍යාංශයක් හදන්න තිබුණා. ඒකට වෙන් කළාට කමක් නැහැ. ඉතින් ඇයි පුනරාවර්තන වියදම් බිලියන 1300ක්. වැටුප් ගෙවීම සඳහා. ඉතින් ඕකෙන් බිලියන 10ක් වෙන් කළා. අමාත්‍යාංශයක් ඇතුළේ පාඩු නැහැ. ඕකෙන් බිලියන 100ක් ඉතුරු කරගන්න පුළුවන් වුණා නම්. ඒක අපිට වෙන තැනකට යොදවා ගන්න තිබ්බනේ. ඊට අමතරව තව වැදගත් සාධකයක් තමයි හැබැයි ජනාධිපති කතාවේදී ඉදිරිපත් කළා ඒක කියන්නේ මම කියන්නේ ඒක අමාත්‍යාංශයක් හදන්න ඕනේ කියලා. කාර්යක්ෂමතාව වැඩි කරන අමාත්‍යාංශයක්. හැම වෙලේම බලන්න කොයි අංශවලද කාර්යක්ෂමතාව නැති කියලා බලන්න. ඒකට වියදම් කරලා කමන්නේ නැහැ. ඉතින් බිලියන 100ක් හොයාගෙන බිලියන 10ක් වියදම් කරලා කමන්නේ නැහැ නේ.
නේ අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් තිබ්බ මේ අයවට ඇතුල් කරන්න ඇත්තෙම. ඒව කරා නම් ඇත්තෙම ඉතා වැදගත්. මේකේ ඇත්තෙම පළවෙනි එක තමයි අපි වියදම් කරනව නෙමෙයි. මේක ඇතුළේ මේ කාර්යක්ෂමතාවය වර්ධනය කරගෙන ඉතිරි කරගන්න මට හිතෙනවා මේකේ බිලියන 500ක් විතර ඉතිරි කරන්න පුළුවන් කියලා. වෙන දේවල් යොදවන්න. ඊට අමතරව තව වැදගත් සාධකයක් තමයි අපේ ආයතන රජයේ සතු දෙපාර්තමේන්තු සහ සංස්ථා ආයතන SOEs තියෙනවා 527ක්. දැන් අපි කතා කරන රජයට හම්බෙන බදු ගැනනේ. මේ 527ක්ම ගිය අවුරුද්ද රුපියල් බිලියන 370 ලැබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම එක හැදෙන්නේ 527න් බිලියන 370. සමහර ඒවා පාඩුයි. සමහර ඒවා ලාභයි. ලාභ පාඩු නෑ. ඔය ටික ඔක්කොගෙම එකතුව තමයි බිලියන 370. ඒතකොට මේකෙන් අපි 200ක් විතර අයින් කරන්න නෙමෙයි මම මේ කියන්නේ. ඉවත් කළා පැත්තකට කරලා බැලුවොත් එහෙම මේ ඉතුරු 250න් බිලියන 680ක් ඇවිල්ලා තියෙනවා. අර ටික කාලා තියෙන නැත්නම් කොටින්ම කිව්වොත් වචන වලින් සමස්ත විදියට ගනිද්දී ලොකු පාඩුවක් විදියට දැනෙනවා. නමුත් ආයතන කිහිපයක් ගත්තයින් පස්සේ කරලා තියෙනවා. ඉතින් මේක කාර්යක්ෂම කිරීම තමයි අපිට තව බිලියන 500ක් හොයාගන්න පුළුවන් ඕකේ. ඉතින් අතර ඒ වගේ ආයතන ගැන අවධානයක් යොමු වෙලා තිබෙනවා කියන කාරණාව පිළිබඳව සඳහන් කළා. SOEs ස්ට්‍රැටජිකලි කියලා 52ක් දාලා තියෙනවා. මේ 52 නැවත පණ ගන්නන්න කියලා. හරියට දැන් උදාහරණ ගත්තොත් යාලංකායක බිලියන 100ක් විතර මිලියන් පාඩු වෙනවා අපිට. ඊට අමතරව 1.8ක් ට්‍රිලියන අපි 2021 රාජ්‍ය ආයතන වලට නිකම් වියදම් කරලා තියෙනවා. ට්‍රිලියන 1.8ක් 2021 මම කියන්නේ. ගිය අවුරුද්ද අපි බිලියන 800ක් දුන්නා. වෙච්ච දෙයක් නැහැ. ඉතින් මේ ටික මෙතන සල්ලි තියෙනවා. මුදල් තියෙනවා. ණය ගෙවන්න පුළුවන්. පොලි ගෙවන්න පුළුවන්. කාර්යක්ෂමතාවය සහ මැනේජ් කිරීම තමයි මෙතන අඩු වෙලා තියෙන කියලා පේන්නේ. ඒකට තමයි අමාත්‍යාංශ දෙකක් හැදුවා නම් හොඳයි. ඒ සඳහා කළමනාකරණය කරගත යුතුයි කියලා. දැන් ඇත්තටම ගත්තයින් පස්සේ මේ අපි මෙහිදී අයවැය කතාවේදී විශේෂයෙන්ම දැක කාරණාවක් තමයි මේ යම්කිසි කියන්නේ අපිට නිර්පරාධ යන වියදම් පිළිබඳව අවධානය යොමු කරලා තිබෙන විශේෂයෙන්ම මේ මහජන නියෝජිතයින් පිළිබඳව ගත්තයින් පස්සෙත් එහි බොහෝ දුරට අඩුවක් තිබෙනවා කියන කාරණාව පිළිබඳව උන්ගේ රක්ෂණාවරණය පිළිබඳව සාකච්ඡා කළා. ඔවුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම ගැන සාකච්ඡා කළා. මේ සියල්ලත් මේ වෙනකොට පාලනය කරලා තිබෙනවා. ඉතින් ඒ කියන්නේ ඒ බෙදෙන පැත්තත් අඩු කරලා තිබෙන්නේ. ඒකත් ඇවිල්ලා තියෙන ජනතාවගේ පැත්තට. යත් මම හිතන්නේ මේ රටක් විදිහට ගත්තම ආර්ථිකයේ හොඳ පෙරගමන නැත්තම් වෙනදා වෙන්නේ. ඔක අනිත් පැත්තේ. ඒක තමයි ඉස්සලම කිව්වේ මේ යොදන සල්ලි යොදන ධනය ඇත්තම ක්‍රමානුකූලව හැසිරෙන එක අපිට මන්ත්‍රී වැටුපවා මේ ඇමති වැටුප ගන්න නැහැ. සතුටුදායක ආරංචියක් ඇත්තේ මේක. මේ කාරණා ඉතින් ඇත්තටම ආර්ථිකය පිළිබඳව කතා කරද්දී සුවිශේෂයෙන්ම වැදගත් වෙනවා. ඉතින් අපි මේ අද සාකච්ඡා කරමින් ඉන්නේ ආර්ථික විශ්ලේෂක කුමාර පෙරමුණ මහත්මයාත් එක්ක කොහොමද මේ අයවැය සකස් වෙලා තිබෙන්නේ, මේ අයවැයෙන් පස්සේ කොහොමද ඉස්සරහට යන්නේ මේ පිළිබඳව ඉතින් අපි තවදුරටත් එතුමත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. අපිට අවසර දෙන්න කෙටි විරාමයකට. පෙරමුණවත් වයි සාකච්ඡා කළා මේ ආර්ථිකය කොහොමද හැඩ ගැහෙන්න ඕන, කොහොම වගේ වෙනස්කම්ද සිද්ධ විය යුතුයි කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් මේ අයවැයේදී එළියට ආපු කාරණාවක් තමයි ආර්ථික වර්ධන වේගය පිළිබඳව සාකච්ඡා කළා. 5% දක්වා 2025 ඉහළට ආ යුතුයි කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම මුදල් අමාත්‍යවරයා ජනාධිපතිවරයාත් ඒ වගේම ආණ්ඩු පක්ෂවලුත් විශේෂයෙන්ම මේ අයවැයේදී එළියට ආපු කාරණාවක් තමයි මේ ආර්ථික වර්ධන වේගය කියන කාරණාව. යම්කිසි අවස්ථාවන් වල අපි දැක්කා ඊටමත් මේ ඉහළ ආර්ථික වර්ධන වේගයක් තිබුණා යුද්ධය අවසන් වෙලා ඒ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරදී. නමුත් ඊටාත්ම ඍණ මට්ටමකට පහුගිය කාලේ ඇද වැටුණා. නමුත් දැන් කෙමෙන් ඉහළට එමින් පවතිනවා. ඉතින් මේ තත්වය තුළ අපි කොහොමද මේක වර්ධනය ඉහළට ගෙනියන්නේ, මේ සීමාවන් ඉක්මවා යන්න අපිට පුළුවන්ද? අපි කොහොමද ඒ සඳහා සකස් වෙ යුත්තේ? අනිවාර්යයෙන්ම මේ ආර්ථික වර්ධන වේගය ගත්ත මේ ආණ්ඩුව. හැබැයි මේක ඇත්තම මදි. මගේ ආකල්පය අනුව නම් ආර්ථික වර්ධන වේගය මේක සමහරලාට දැකපු කෙනෙක් කියයි මේක විහිළුවක් කතාවක් කියලා. 15%ක්වත් ගෙනියන්න ඕනේ. ඒකට හේතුව තමයි 15% කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ උඩට ඇවිල්ලාම නැහැ නේ 7යි 8යි. මම පුළුවන් කියලා කියන්නේ. මම පැහැදිලි කරලා දෙන්නම් පුළුවන් කොහොමද කියලා. ඇත්තම අපේ දලදේශීය නිෂ්පාදනය ඩොලර් මිලියන 90යි. ඒක රුපියල් බිලියන වලින් අපි ගමු 27000යි. හරිද? අපි 110කින් වර්ධනය කරනවා කියලා කියන්නේ. රුපියල් 2700කින් වර්ධනය කරගන්න එකනේ බිලියන. 10ක් කියලා කියන්නේ. 2700යි. මම ඉස්සෙල්ලත් උදාහරණයක් කිව්වා එලන් මාස්ක් රුපියල් බිලියන ඩොලර් බිලියන 250 450 කරගත්තා. රුපියල් බිලියන 30000කින්ම වැඩි කරගත්තා යා. අපි කතා කරන්නේ 2900කින්. 2700කින්. එයා 30000කින් වැඩි කරද්දී තමන්ගේ වර්ධනය අපි 2700 එලන් මාස්ක් වගේ 110ක් අපිට වර්ධනය කරගන්න බැරිද? මේක හිතන්නයි තියෙන ලොකුවට. ලෝක වෙළඳපොළ දකින්නයි තියෙන්නේ. අපි මේක ඇතුලේ දැකලා වැඩක් නැහැ. අපි ලෝක වෙළඳපොළ දකින්න ඕනේ. ලෝක වෙළඳපොළ ගත්තොත් එහෙම ලෝක වෙළඳපොළ
අලියෙක් නම් අපි කූඹියෙක්වත් නැහැ. එච්චර පොඩි ප්‍රමාණයක අපි ඉන්නේ. ඉතින් පොඩි ආර්ථිකයක ඉඳලා ලොකු කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි. දැන් මට කියන්න බෑ ඇමරිකාව 10% වර්ධනයක් ගන්න කොහොමද කියලා. මොකද ඇමරිකාව ලොකු වෙලා ඉවරයි. ඉතින් අපි පොඩි ආර්ථිකයක් ලොකු කරගන්න හරිම ලේසි. දැන් හිතන්න සිල්ලර කඩේක බඩු විකිනින අද පාන් ගෙඩියක් කියලා. හෙට පාන් ගෙඩි දෙකක් විකුණ ගන්න බැරිද? පොඩ්ඩක් උනන්දු කළොත් තව කෙනෙක් හොයාගත්තොත් තව ගෙඩියක් විකුණ ගන්න පුළුවන්. ඒතකොට 100 කීයක වර්ධනයක්ද? 50%ක. පාන් ගෙඩි 1000ක් විකුණන සිල්ලර කඩයක් ගත්තොත් එයාට තව 1000ක් විකුණ ගන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා මේක පොඩි ආර්ථිකයක් ඉක්මනට ලොකු කරගන්න පුළුවන්. ලොකු ආර්ථිකයක් නෙමෙයි. අපි ඩොලර් බිලියන 90ක් කියලා කියන්නේ සාමාන්‍ය ඉන්දියාවේ පළවෙනි 10 දෙනා ගත්තොත් සල්ලිකාරෝ ඒගොල්ලෝ ගාව තියෙන මුදල් ප්‍රමාණය වගේ. ඉතින් මේක 110කින් වර්ධනය කරන්න පුළුවන්. දැන් පුළුවන් කියන්නේ කොහොමද කියලා කියන්න ඕනේ. පළවෙනි එක තමයි දේශීය සුළු පරිමාණ, මහා පරිමාණ, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ටික දිනු කරලා දෙන්න ඕනේ. දිනු කරලා දෙන්න ඕනේ කියලා ඒගොල්ලන්ට මුදල් දෙන්නවත් ඒව මොකුත් කරන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ කොස්ට් එක අඩු කරලා දෙන්න ඕනේ පළවෙනි එක. රජයට කොස්ට් එක අඩු කරන්න පුළුවන්. එකක් තමයි ඉන්ධන. විශාල ප්‍රවාහන වියදම විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒතර ප්‍රවාහන වැඩි වුණා කියලා කියන්නේ භාණ්ඩවල මිල වැඩි වෙනවද නැද්ද? අනිවාර්යයෙන්. පාරිභෝගිකයන්ට දරන්න බෑ. ඒක තමයි ප්‍රවාහන වියදම අඩු කරන්න නම් තෙල් මිල අඩු කරලා දෙන්න ඕනේ. තෙල් මිල අඩු කරන්න නම් ඩොලර් එක අඩු කරගන්න ඕනේ. ඒක මේ ඔක්කොම චක්‍රයක් වගේ තියෙන්නේ. ඩොලර් එක අඩු කරන්න පුළුවන්. පුළුවන් ඩොලර් එක අඩු කරන්න. එතකොට ඩොලර් එක අඩු කරගන්න ඕනේ. තෙල් මිල අඩු කරලා දෙන්න ඕනේ. ඒතර ප්‍රවාහන වියදම අඩු වුණාම භාණ්ඩයේ වියදම අඩු වෙනවා. දැන් බලන්න රජයේ 120කින් අඩු කළා විදුලි බිල. විශාල වශයෙන් අඩු වුණා භාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය. මොකද භාණ්ඩ නිෂ්පාදනයේ පිරිවැය අඩු කරගත්තොත් අපිට පුළුවන් අපේ කලාපී රටවල් වලට භාණ්ඩ යවන්න. ඒ කියන්නේ මිල අඩු වෙනවා එතකොට නිෂ්පාදන වියදම අඩු නිසා. වියදම අඩු වෙනද? දැන් අපිට යවා ගන්න බැරුව ඉන්නේ ඉන්දියාවත් එක්ක අපිට බෑ තරම් කරන්න. අපිට බංග්ලාදේශයත් එක්ක තරම් කරන්න බෑ. පාකිස්තාන් එක්ක තරම් කරන්න බෑ. නේපාලෙත් එක්ක තරම් කරන්න බෑ. තායිවාන්, තායිලන්ත කිසි රටක් එක්ක තරම් කරන්න බැරි වෙලා තියෙනවා. ඇයි? අපේ පිරිවැය වැඩි. අනෙක් පිරිවැය අඩු රටවල් වියට්නාම එහෙම ගත්තොත් එimhe අඩු පිරිවැයට හිතා ගන්න බෑ. ඉතාලියෙන් සමහරලාට ඉතාලියෙන් අපිට භාණ්ඩ ගෙන්නන්න වෙලා තියෙනවා. අපි ඊටත් වඩා වැඩියෙන් ගන්න. යුරෝපියන් සමහරලාට භාණ්ඩ ගෙන්නන්න මේ තව ටික කලක් ගියාම. ඒ නිසා අපි පිරිවැය වැඩි කරගන්නව නිෂ්පාදනයක් නැතුව. හැමතැනම මේක අඩු කරලා දුන්නොත් අපිට වෙළඳපොළ ඕන තරම් තියෙනවා. ඉන්දියාව වෙළඳපොළ බලන්න. අපි වගේ 65 ගුණයක් ලොකු. ඉන්දියාව වෙළඳපොළ අපිට සෑහෙන තියෙනවා. ළඟම තියෙන එක ඉන්දියාව. ඉන්දියාව වෙළඳපොළින් දශම එකක් අපිට ගත්තොත් ඇති. ඒ වගේම බංග්ලාදේශය මිලියන් 200ක් ජනගහනය ඉන්න රටක්. සෑහෙන වෙළඳපොළක් තියෙනවා. බංග්ලාදේශ වල. ඊට අමතරව පාකිස්තාන ගත්තොත් පාකිස්තානෙත් මිලියන් 200ක් විතර ඉන්නවා. විශාල ජනගහනයක් ඉන්න රටක්. මිලියන් 150ක් විතර. ඒතර මේ රටවල් තුන අපේ ළඟම තියෙන රටවල් තුනක්. අපි පිරිවැය අඩු කරපු ගමන් කවුරුත් කියන්නේ නැහැ අපේ භාණ්ඩේ හට යනවා. ඒතර අපේ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. දේශීය නිෂ්පාදනය වැඩි වුණාම දල් දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා. දල් දේශීය නිෂ්පාදනය වැඩි වුණාම ওই ප්‍රශ්නේ විසඳිලා ඉවරයිනේ. ආර්ථික වර්ධනය කියන්නේ දල් දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයනේ. ඒතර අද 27000 කියන එක 2800කින් වැඩි කරගන්න එක කිසි ප්‍රශ්නයක් නෙවෙයි. මම කියන්නේ 15%කින්වත් වැඩි කරගන්න ඕනේ කියලා. ඒතර රජයේ වගකීම තමයි ප්‍රධාන කාරණා තුනක් ඉෂ්ට කරන්න ඕනේ. එකක් තමයි ෆුවල් කොස්ට් එක අඩු කරලා දෙන්න ඕනේ. ඊළඟට විදුලි බිල අඩු කරලා දෙන්න ඕනේ. අනික දේශීය ව්‍යාපාරිකයන්ට සියලුම ආයතන වලට කාර්යක්ෂමතාව හදලා දෙන්න ඕනේ. රජයේ අංශ ඉතාම කාර්යක්ෂම වෙන්න ඕනේ. කාර්යක්ෂමව වැඩ කරන්න ලෑස්ති කරලා දෙන්න ඕනේ. එතකොට දේශීය ව්‍යාපාරිකයෝ මේක අදී. දේශීය ව්‍යාපාරිකයන්ට පුළුවන් මේක. දල් දේශීය නිෂ්පාදනය 10%කින් වර්ධනය කරන්න පුළුවන් මේගොල්ලන්ට. මේ යන සැලසුම් එක ඔබතුමා කියන්නේ සඳහා යා යුතුයි කියලා. දැන් ඇත්තටම අපි ගත්තයින් පස්සේ දැන් අපි දැන් 15කට යා යුතුයි කියලා ඔබතුමා යෝජනා කරන්නේ අපි හිටපු තැන බොහොම පහළ අඩිගිනිනාත්මක තත්ත්වයක හිටිය උද්දමනය ගත්තයින් පස්සේ අපි ඊටමත් ඉහළ තැනක හිටියා. නමුත් දැන් මේ ක්‍රමානුකූලව දැන් හදාගෙන යනවා. එතකොට ඒ සඳහා වූ ඒ අඩිපාරේ යද්දී නැත්නම් ඒ සඳහා වූ ගමනේ යද්දී මේ ආර්ථික වශයෙන් අපි පිරිස මොන වගේ දායකත්වයක් මේ අයවැයට දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන විදිහට ව්‍යවසායකින්ගේ අපි රජයක් විදිහට ඔබතුමා මේ යෝජනා කරන ව්‍යවසායකින්ගේ පැත්තේ මොන වගේ දෙයක් දී යුත්තේ සහ උන් කොයි විදිහටද මේ සඳහා ආකර්ෂණය කරගත යුත්තේ? ඇත්තම දැන් උදාහරණයක් බලන්න ඇමරිකාව. ඇමරිකාවේ ජනාධිපති සහ රාජ්‍ය පරිපාලනය ව්‍යාපාරිකයෝ ඒකරාශී කරගන්නවා. ලං කරගන්නවා. ඉන්දියාව බලන්න. ඉන්දියාවේ මෝදි අගමැතිතුමා ව්‍යාපාරිකයෝ ඒකරාශී කරගන්නවා. අපේ ජනාධිපතිතුමාත් අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයෝ ලංකාවේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඒක රාශි කරගෙන ඒගොල්ලන්ට ටාගට්ස් දෙන්න ඕනේ. නැත්නම් කිව්වොත් ඒ වචන වල ටාගට්ස් දෙන්න ඕනේ. වා මෙච්චර කරන්න ඕනේ. වා මෙච්චර කරන්න තව ව්‍යාපාර පහක් පටන් ගන්න ඕනේ. ඒ විදිහේ ටාගට්ස් දෙන්න ඕනේ. දැන් උදාහරණ මම නම කියන්න බෑ සමහර ආයතන වල. පෞද්ගලික ව්‍යවසායන එකත් සමීපව ඉන්න ඕනේ කියන සමීපව ඉන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායක ඉන්න ඕනේ. ඒගොල්ලෝ ජොයින්ට් වෙන්චර්ස් ඇති කර ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මැනේජ්මන්ට් එකට. මම කියන්නේ විකුණන්න ඕනේ කියලා. මැනේජ්මන්ට් එක දෙන්න ඕනේ. ප්‍රයිවට් සෙක්ටර් එකට වැඩ කරන්න කියලා. හැබැයි දුන්නනේ පහුගිය කාලෙත් ගත්තයින් පස්සේ වල ආයතන ගණනාවක් අපි පවර්ලා දුන්නා. නමුත් ඒ වගේත් අර ඔවුන්ගේ පෞද්ගලික ආයතන ඉහළට එනවා. නමුත් රජ ආයතන එන්නේ නැහැ. ඒක තමයි. රජයේ ආයතනේ මැනේජ්මන්ට් එක
දෙන්න ඕනේ කියලා මම කියන්නේ. දැන් උදාහරණ බලන්න ටෙලිකොම් ආයතනය. ටෙලිකොම් ආයතන රජයේ ආයතනයක් මැනේජ්මන්ට් එක වෙන ආයතනයක්. අන්න ඒ වගේ මැනේජ්මන්ට් එක දෙනව රජය විකුණන්නේ නැතුව. එතකොට රජයේ ලාභාංශ වලින් දුවන්න පුළුවන්. මම පොඩි උදාහරණයක් කියන්නම් ලංකාවේ තියෙන ප්‍රධාන බැංකු තුන. ප්‍රධාන බැංකු තුන 1 2 3 කියලා බැංකු තුන පළවෙනි බැංකුව රුපියල් බිලියන 30ක ලාභයක් ලබනවා ගිය අවුරුද්දේ. පෞද්ගලික බැංකුවක්. දෙවෙනි බැංකුව රුපියල් බිලියන 23ක ලාභයක් ලබනවා. තුන්වෙනි බැංකුව බිලියන 17ක ලාභයක් ලබනවා. 17යි 23යි 30යි කියන්නේ බිලියන 70ක් මේ බැංකු තුන විතරක් ලාභ ලබනවා. අපි සංචාර කර්මාන්ත පෞද්ගලික තුනම. බිලියන 70ක්. එතකොට අපි කර්මාන්ත අමාත්‍යාංශයට වාණිජ්‍ය අමාත්‍යාංශයට වෙළඳාම වාණිජ්‍ය අමාත්‍යාංශයට බිලියන 2.6යි වෙන් කරන්නේ. ඒක ගැටලුවක් නෑ බිලියන 2.6 කියන එක. බත් බිලියන 3යි කියලා හිතන්නකෝ. අතන 70ක් ලාභයක් ගන්නවා මෙතන බිලියන 3ක් රජය වෙන් කරගන්න බැරුව ඉන්නවා. එතකොට මේ බිලියන 70ක් ලාභයක් ගත්තොත් රජයට 130ක් ගෙවන්න ඕනේ. බදු. එතකොට 130ක් කියන්නේ කීයක්ද? 70න් 3න් එකක්. එතකොට ඒ කියන්නේ 20කට වැඩි ප්‍රමාණයක්. බිලියන 20ක් හම්බ කරන්න පුළුවන් මේ වගේ බැංකු තුනක් ඩෙවලොප් කරොත් තව. මම කියන්නේ බැංකුම නෙමෙයි මේ ව්‍යවසාය. එතකොට බිලියන 20ක් 30ක් රජයට ලබා ගන්නවා කියන්නේ වැඩ කරන්න ඕනේ නැහැ. අනික් අය හදන්නයි තියෙන්නේ. ඒ කියන්නේ නියම රියල් මැනේජ්මන්ට් එක තමයි එතන තියෙන්නේ. මැනේජ් කරවන්න ඕනේ පුළුවන් තරම්. වැඩ කරන්න නැතුව මැනේජ් කරවන්න ඕනේ. එතකොට රජයට ආදායම් නිකන් ගන්න පුළුවන්. බලා ඉඳලා ගන්න පුළුවන්. එතකොට දේශීය ව්‍යාපාරිකයෝ ටික සහ රාජ්‍ය පරිපාලන ආයතන ටික කාර්යක්ෂම වෙච්ච ගමන් අපි නිකම්ම මේක 10%කින් 15කින් වර්ධනයක් ගන්නවා. එතකොට ණය ගෙවන්න පහසුයි. මේක වර්ධනයක් ගත්ත එක මම ඇයි බදු ආදායම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා නිකම්ම වැට් බද්ද දැන් වැට් බද්ද අපේ තියෙන බිලියන 2700යි වැට් බද්ද තියෙන්නේ. ආදායම් බද්ද තියෙන බිලියන 1300යි. ඔය වැට් බද්ද තව 10%කින් වැඩි කරගන්නවා කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. දේශීය නිෂ්පාදනය වැඩි වුණොත් දල දේශීය නිෂ්පාදනය වැඩි වුණොත් ඒකටනේ වැට් ආයිති වෙන්නේ. ඒතර ඒකෙන් 10% නිකම්ම හම්බ වෙනවනේ. ඉතින් මේක ලොකු කාරණයක් නෙමෙයි. ව්‍යාපාරිකයෝ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ දැන් ඉන්දියාව කරන්නේ ඒකයි. ඇමරිකාව කරන්නේ ඒකයි. ඇති කරන්න ව්‍යාපාර මහා පරිමාණයව ඩොලර් බිලියන 5 10 ඒ වගේ ගෙන්නලා මේ ව්‍යාපාර ඇති කරන්න. ඒවෙන් බදු ආදායම් ගන්න පුළුවන් රජයට නිකම්. සාමාන්‍යයෙන් ගත්තයින් පස්සේ කුමාර පෙරමුණ මහත්තයා දැන් ආයවැයක් ගත්තයින් පස්සේ ඔබතුමා කියන්නේ තර රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපිට මොනවද ලැබෙන්නේ ඍජුව අද මොනවද ලැබෙන්නේ මේ කියන කාරණාවන්. ඒකට මේ ආර්ථික හරඹයත් එක්ක යද්දී ජනතාවත් අපි මේ ඒ කියන්නේ සම්පාත කරගෙන බැලන්ස් කරගෙන යා යුතුයි. ඒකට මම හොඳ උදාහරණයක් ඔබතුමාට කියන්නම්. සාමාන්‍ය ජනතාවට ඍජුව දෙනවට වඩා ඒගොල්ලන්ගේ වියදම අඩු කළ දුන්නොත් මොකද වෙන්නේ? දැන් අපි තුමු උදාහරණයක් වශයෙන් දැන් රජය වියදම් කළා බිලියන 100ක් වැටුප් වැඩි කරන්න. රාජ්‍ය සේවය වැටුප් වැඩි කිරීමට කියලා බිලියන 100ක් වියදම් කළා. හරි. කමක් නැහැ වැටුප් වැඩි කිරීමට. හැබැයි බිලියන 100ක් වැටුප කියලා කියන්නේ 10%කින් වැටුප වැඩි කරා කියලා හිතන්නකෝ. 120කින් වැඩි කළා. 120කින් වැටුප වැඩි කරන්නේ නැතුව වැඩි කරලා කමක් නැහැ. නමුත් මුළු සමස්ත සමාජයේම වියදම 120කින් අඩු කළා දුන්නා නම් ඒතර දැනෙනව වැඩිද? දැනෙනව වැඩිනේ. සමස්ත සමාජයටම දැනෙනවා. එතකොට නිෂ්පාදනයේ පිරිවේ අඩු මම කියන්නේ නිෂ්පාදනයේ පිරිවේ අඩු රාජ්‍ය යාන්ත්‍රණය කියන්නේ ඇත්තටම රාජ්‍ය සේවකිනුත් පසුගිය වසර ගණනාවක් පුරා උගේ වියදම් කළමනාකරණය කරගත්තේ බොහොම පහසුවෙන්. එතකොට මේ පිළිබඳව දැනටත් අපහසුයි. ඒ කියන්නේ ඒ පිළිබඳව නේද අවධානය යොමු කර නැත්නම් මේ රාජ්‍ය යාන්ත්‍රණය ඉස්සරහට ගෙනියන්න බෑනේ. ඒක එතන මම කියන්නේ ගිය අවුරුද්දේ බනිස්ගිරියක් දැම්ම නම් මේ අවුරුද්දේ බනිස්ගිරියක් දාන්න ඕනේ කියලා. ඉතින් ඒක මේ අවුරුද්දට ඇත්තම උචිතයි. නමුත් ඊළඟ අවුරුද්දේදී අපි මේක වෙනස් කරන්න ඕනේ. ඊළඟ අවුරුද්දේදී මේ වැටුප් වැඩි කරගෙන යනවා කියලා කියන ආයි පිරිවේ වැඩි කරනවා කියන එකනේ. වැටුප් වැඩි කරගෙන හොඳ නැහැ කියන එකනේ මේ කිව්වේ. ඒතර වියදම අඩු කරලායි දෙන්න ඕනේ. මිනිස්සුන්ගේ වියදම අඩු කරලා දුන්නා නම් හරි. රජයේ මැදිහත් වෙන්න ඕනේ වියදම අඩු කරන්න. ඇත්තම විදුලි බිල සෑහෙන අඩු කරන්න ඕනේ තව. ඩොලර් එක අඩු කර ගන්න ඕනේ. දැන් ඩොලර් එක අඩු කරන්න කොහොමද කියලා අපිට මේක සාකච්ඡා කරන්න බෑ. අඩු කරන්න පුළුවන්. දැන් මම ඒක වැඩසටහනකදී කිව්වා 1948 ඩොලර් එක තිබ්බේ 733යි. අද රුපියල් 300 වෙලා. ඉතින් මේක රුපියල් මේක සිහිනයක් වගේ සමහරවිට මේක ඇහුනොත් කාට හරි රුපියල් 150ට ආයි ගේනවා කිව්වොත් ඒතර කෑ ගහයි අපනයන කරුවන් අනාථ වෙනවා කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. චීනයේ අනික් රටවල් කොරියාවේම හරි ඉන්දියාව විශේෂයෙන් හරියට මැනේජ් කරනවා මේක. ඉතින් අපිටත් මේක බොහොම කාර්යක්ෂමව මැනේජ් කරගන්න පුළුවන් නම් ඩොලර් එක තව පල්ලයට ගේන්න පුළුවන්. අපනයන කරුවෝ ආරක්ෂා කරමින් මම කියන ආරක්ෂා කරමින් ඩොලර් එක පල්ලයට ගේන්න ඕනේ. එක්ස්පෝර්ටර්ස්ලා ආරක්ෂා කරමින් තමයි ඩොලර් එක පල්ලයට ගේන්න ඕනේ. චීන මේක කරනවා හරියට. ඒ හරහා තමයි අපිට යන්නට පුළුවන් මාර්ගය. වියදම අඩු වෙනවා. අපි තෙල් ගේන වියදම අඩු වෙනවා. ඩොලර් එක අඩු වුණා කියලා තෙල් ගේන වියදම අඩු වෙනවා. අපි විශාල වශයෙන් ඉම්පෝර්ට්ස් තියෙන අපි. අඩු වෙනවා. අපි ඉම්පෝර්ට්ස් වලින් ලොකු ආදායමක් ලැබලා නැහැ. ගිය අවුරුද්දේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට්ස් වලින් තියෙන බිලියන 650යි තියෙන්නේ. විශාල ප්‍රමාණයක් ලැබලා තියෙන වැට් බද්දෙන් 2700ක්. ඒ නිසා ඒවා හරියටම
පරිශීලනය කරගත්තොත් අපිට මේක වැඩි කරගන්න මැනේජ් කරගන්න පුළුවන් කියන කාරණා. හොඳයි අපි තවදුරටත් සූදානම් මේ සම්බන්ධයෙන් කතා කරන්න අයවැය සහ ඒ අනාගතය පිළිබඳව අපිට අවසර දෙන්න කෙටි විරාමයකට. පිළිබඳව සාකච්ඡා කරන්නේ සම්මතුණු අයවැය තුන්වන කියවීමේදී ඉතාමත් ඉහළ ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වුණා. නමුත් මේ අවස්ථාවේදීත් අපි විපක්ෂීය පැත්තෙන් ගත්තොත් කුමාර පෙරමුණ මහතා ගොඩක් වෙලාවට සඳහන් කරන්නේ මේ නිවැරදිව මේ අයවැය විග්‍රහ කරගන්නේ නැහැ. උන්ට වාසි වෙන පැත්තට තමයි සෑම අවස්ථාවකම විපක්ෂය විග්‍රහ කරන්නේ. මොකද මෙහි සාධනීය දේවල් බොහෝමයක් තිබෙන ඔබතුමා කියනා වගේ මේ පරිවර්තනය අපි එකරයකින් කරන්න බෑ. ක්‍රමිකව කරන්න ඕනේ. ඒ කියන්නේ අපි පොහොසත් රටකට පළමු පියවර කීපයක් තියන්න ඕන පොහොසත් රටකට යන්න නම්. ඉතින් මේ යන ගමනේදී මෙහි තිබෙන ඒ අඩිතාලමත් එක්ක ඒ වගේම මේ රජය සහ ජනාධිපතිවරයා දක්වන ඒ ශක්තිමත් ඒ කියන්නේ ස්ථාවර අදහස් එක්ක අපිට පුළුවන් ඉස්සරහට යන්න කොහොමද මේ පිළිබඳව ඔබතුමන්ගේ විග්‍රහය කොහොමද මේ ආරම්භක පියවරත් එක්ක අපි දෙවෙනි පියවරට ආයෙත් අනිවාර්යයෙන්ම කිතා වැදගත් කරුණක් අපි මෙහෙම කිව්වොත් පළවෙනි එක තමයි ආර්ථිකයට වැදගත් වෙන්නේ මුදල් නෙමෙයි. ආර්ථිකයට වැදගත් වෙන්නේ විශ්වාසය. දැන් මෙච්චර කාල ආර්ථික ඍණ ආර්ථිකයක් වෙලා තිබේ ආර්ථික පිළිබඳ විශ්වාසයක් නැති වුණා. විදේශිකයන්ට ලංකා ආර්ථික පිළිබඳ විශ්වාසයකුත් නැහැ ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයකුත් නැහැ. ඒ නිසා ලංකාවේ මිනිස්සුත් විශාල ව්‍යාපාරිකයෝ පිටරට ගියා. ඒ ආයෝජන කරලා ලංකාවේ සල්ලි අරන් ගියා. ඇත්තම ඩොලර් ඉංග්‍රීසියට මේ විශාල බලපෑමක් වුණා. ඒතර පළවෙනි එක තමයි මම කිව්වේ විශ්වාසය. එතකොට මෙච්චර කාලයක් උනේ නැති දේ තමයි රටේ ආර්ථිකයට දේශපාලන අධිකාරිය පිළිබඳ විශ්වාසයක් නැතිවීම. ඇත්තම මේ මාස 8ක් ඇතුළත ඊළඟ අවුරුද්ද පිළිබඳවත් විශ්වාසය කියන එක ඇති වෙලා තියෙනවා ආර්ථිකයට. ඒතර විශ්වාසය ඇතිවීමම තමයි ආර්ථිකයක් ඩෙවලොප් වෙන්නේ. නැත්නම් කෙන්යා වලට යන්න ඕනේ නැහැ ලංකාවේ අය ආයෝජනය කරන්න. වියට්නාමයට යන්න ඕනේ නැහැ. ඇයි වියට්නාමයට යන්නේ? විශ්වාසයක් තියෙනවා ලාභ ගන්න පුළුවන්. දේශපාලන ස්ථාවරත්වයේ වගේම මේ ආර්ථික ස්ථාවරත්වයත් අත්‍යවශ්‍යයි. ආර්ථික ස්ථාවරත්වය පළවෙනි එක. ඒකට තමයි දේශපාලන ස්ථාවරත්වය තියෙන්න ඕනේ. ඒතර දේශපාලන ස්ථාවරත්වය විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය හොඳ විශ්වාසයක් දෙනවා හැම වෙලේම. අපි වැඩ කරනවා, අපි හොරකම් කරන්නේ නැහැ, අපි වංචා කරන්නේ, අපි මේ හැම මට මතකයි එක කතාවකදී මම අහගෙන හිටියා කියනවා ලැබෙන සෑම රුපියලක්ම ආරක්ෂා කරලා නැවත ඔයගොල්ලන් දෙනවා කියලා. ඒක විශාල විශ්වාසවන්ත කතාවක් ඇත්තේ. වතුරවත් ඕනේ නැහැ කියලා කිව්වේ. වතුරවත් ඒක ඇත්තෙම ඒක මම හිතන්නේ ලෝකේ කිසිම කෙනෙක් කියලා ඇති කියලා මම නම් අහලා නැහැ වෙන කෙනෙක්. ඒක විශාල විශ්වාසයක් වෙන කතාවක් ඇත්තෙම. ඒකම ඇති ආර්ථිකයක් දියුණු කරන්න. ඇත්තම සල්ලි ඕනේ නැහැ කියලා මම කියනවනේ. ඒකම ඇති. එතකොට අන්න ඒ වගේ විශ්වාසය පළවෙනි එක ඇති කරලා දුන්නාම ආර්ථිකයට මිනිස්සු වැඩ කරයි. තාත්තා ළමයින්ට පාර පෙන්නුවාම ළමයි යයි ගමන. ඒ වගේ ජනාධිපතිතුමා ඒ විදිහේ විශ්වාසයක් ඇති කළා රටට, ව්‍යාපාරිකයන්ට, සමස්ත ජනතාවට. පළවෙනි එක තමයි ඔයගොල්ලෝ වැඩ කරන්න අපි බලා ගන්නම්. ඔයගොල්ලෝ වැඩ කරන්න අපි ඔයගොල්ලන්ගේ සල්ලි ආරක්ෂා කරලා දෙන්නම්. ඔයගොල්ලෝ වැඩ කරන්න ඔයගොල්ලන්ගේ වත්කම් ටික අපි ආරක්ෂා කරන්න රට ඇතුලේ තියෙන. පබ්ලික් මනි ආරක්ෂා කරලා දෙන්නම්. පබ්ලික් වත්කම ආරක්ෂා කරලා දෙන්නම්. ඉතින් මෙන්න මේ විශ්වාසය තමයි පළවෙනි කාරණය. ඒක ඇති කරලා ඉවරයි. දෙවෙනි එක තමයි ලැබෙන සල්ලි හරියට යොදවයි කියලා. දැන් මෙතනදී මම කිව්වට විවිධ පැතිවලට වෙන් කළා කියලා. මේවා හරියට යෙදුනොත් ඒ පැති දියුණු වෙනවා ඉබේම. ඒ නිසා ඊළඟ අවුරුද්ද අපිට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට මෙන්න මේක දෙවෙනි කාරණය තමයි මේ යොදවපු සල්ලි නැවත යොදවපු මුදල් නැවත ආයෝජනය වෙයි කියලා. එතකොට විශ්වාසයයි මේක එකතු වුණාම ඔටෝමැටිකලිම ආර්ථිකය ඇති වෙනවා පිපිදීමක්. ඔන්න පිපිදීම තමයි මේ රොටේෂන් එකක් හැදෙන්නේ රටකට. ඉතින් ඕක හදාගන්න පුළුවන් කියලා හිත මට හැඟෙන්නේ. ඉතින් මේ පරිවර්තනයත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව තමයි ආර්ථික විශ්ලේෂක කුමාර පෙරමුණ මහත්මයා සඳහන් කළේ. එතකොට මේ සඳහා යන විදිහට අවසන් වශයෙන් ගත්තොත් ජනතාවගේ වගකීම් යුත්තේ මොකක්ද? ජනතාව මොන වගේ දෙයක්ද මේ ඉස්සරහට යනවා නම් මේ රජය පිළිබඳව දැක්විය යුත්තේ මොන වගේ ආකල්පයකද හිටියේ? දැන් ආණ්ඩුව, ජනාධිපතිතුමා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව රෙඩි වෙලා ඉන්නවා නම් ගයිඩ් කරන්න මහජනතාව. ඒගොල්ලන්ව ආරක්ෂා කරන්න, ඒගොල්ලන්ව බලා ගන්න රෙඩි වෙලා ඉන්නවා නම් මහජනතාව විදියට අපි බලන්න ඕනි පටු ආකල්ප වලින් නෙමෙයි ඇත්තෙම. දැන් උදාහරණයක් අයවෙන් අපේ පඩිය වැඩි උනේ රුපියල් 5000ද. මම නිකන් උදාහරණයක් කියන්නේ 5000යි මට වැඩි උනේ මේක වැඩක් නැහැ. ඒකෙන් නෙමෙයි බලන්න ඕනේ. සමස්ත රට විදියට වර්ධනයක් වෙයිද? එහෙම වුණොත් ඇත්තම මේකේ බෙනිෆිට් මට හම්බ වෙනවා. ඒක පිළිබඳ අවබෝධයක් ඉන්න ඕනේ. රට දියුණු වුණොත්, වියදම අඩු වුණොත්, තෙල් මිල අඩු වුණොත්, විදුලිය අඩු වුණොත්, වංචාව නැති වුණොත් ඒකේ ප්‍රතිලාභ මට හම්බ වෙනවා ඒක. දැන් හම්බෙන්නේ නැහැ. මට පේන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ හරි හම්බ වෙනවා. ඒ නිසා ජනතාව විදියට, මහ ජනතාව විදියට අපි බලන්න ඕනේ සාමාන්‍ය විදියට නෙමෙයි. පුළුල් විදියට බලන්න ඕනේ. පටු විදියට බලන්න නැතුව පුළුල් විදියට බලා ගන්න පුළුවන් නම්. මගේ පඩි වැඩි වීම ගැන නෙමෙයි. සමස්ත රටේ වර්ධනය සම්බන්ධයෙන්. එතකොට මේකේ ප්‍රතිලාභ ලැබෙනවමයි. ඒක මට ගණන් හදලා කියන්න බෑ. නමුත් මේක කොයි වෙලාවක හරි ලැබෙනවා. ඒ නිසා මහ ජනතාව විදියට අපි මේක දිහා බොහොම පරිස්සමින් බලාගෙන ඉන්න ඕනේ.
එතකොට තමයි අපිට මේක පසුබියටත් දැනෙනවා එකටත් දැනෙනවා. ඇඟටත් දැනෙන එක. ඒක ටිකක් වෙලා යයි. ඒක තමයි මහජනතාව විදියට අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉතින් අපි අද 7 වෙනි පැය තුලින් සාකච්ඡා කළේ මේ ආර්ථිකය පිළිබඳව අයවැය පිළිබඳව අයවැයෙන් එහාට කොහොමද අපි රට ඉස්සරහට යා යුත්තේ කියලා. ඉතින් අපි විශේෂයෙන්ම ඒ ආර්ථික විශ්ලේෂකින්ගේ විද්වතුන්ගේ අදහස් අවශ්‍යයි. ඒ සියල්ල මේ වෙනකොට කේන්ද්‍ර කරගනිමින් තමයි රජයක් විදිහට ඉස්සරහට යන්නේ. නව උත්පාදන ක්ෂේත්‍රය, නව නිෂ්පාදන ක්ෂේත්‍රය, මේ කර්මාන්ත ක්ෂේත්‍රය මේ සියල්ලෙහි නව ප්‍රබෝධයක් ඇති යුතුයි. ඒ හරහා අපිට පුළුවන් වෙන රටක් විදිහට ඉස්සරහට යන්න. අපි බෙහෙවින් විස්තෘතාන්තයෙන් ඔබතුමන්ට කුමාර පෙරමුණ මහත්මයා ආර්ථික විශ්ලේෂකතුමන්ට අපි බෙහෙවින් ස්තුතියි.